අයිබෝවන් ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් අද පොඩි වීඩියෝක් ගේන්න හිතුවා අපි වෙනදා වගේ වැඩ කෑලි යනම නම් මුකුත් නැහැ. අද ටිකක් නෝමල් ටයිප් එකට යන්න දන්නේ. දැන් ඉන්නේ රිවර්ස්ටන් වල. රිවර්ස්ටන් වලට යන ගමන් ඉන්නේ අපි. දැන් වෙලාව 4:00 විතර 4:00නේ. 4:00 විතර ඇති. සීතලයි වැස්සේ දෙමිලාගේ හොඳටම. අද යනවා අපි රුචිරයාගේ වැඩකට. ඔයාලට බලන්න පුළුවන් ඒ මොකද්ද අපි කරන්න කියලා. ටිකක් රෑබෝ වෙන්න අද රිවර්ස්ටන් වල ඉන්න කල්පනාව අපි යනවා ගෙම්බොයි කටුස්සේ. අපි මේන්ම ටාගට් එක තමයි අපේ කොපෝටිස් තුම්බර. එහෙම නැත්නම් තුම්බර කුරු බෝධි ගෝබල් එක තමයි පළවෙනිම ටාගට් එක. බලමු. මීට කලින් අපි මම තුම්පාර එකා ඒක වෙනුනේ මාතා එක පාර. ඔන්න ඉතින් අපි අතර පල්ලේ කඩින් ඒකක් එහෙම ගහලා දැන් උඩට යන ගමන් ඉන්නේ. දැන් පහට ළඟයි. අපි දෙපුර විදියට ඉන්නේ අම්බාටක මෙහෙට වැහලා නාය ගිහිල්ලා හෙන කෙලියක් කියලා අපි වගේ හැරෙන්න හදුවා කියලා. අද අපි මගින් හැරෙන්න හැදුවා ඇත්තටම. දැන් උඩට යනකම ඉන්නේ අපි උඩට ගිහිල්ලා හම්බෙමුට යන්න ටික මම පෙන්නන්න තා. ඊළඟ අපේ යමු. අපි ආ උඩට මේ දෙකට මොනවද දාන්නේ? වෙනසන්නේ. රවි අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් එකේ. වෙලාව 5ට විතරයි. 5 පහුවෙලා තියෙන්නේ. ලයින සල්ටි එක. දෙන්න ගත්තේ. අය මේක සතිය දවස් වල යනවා. ඉන්න පාසෙන ඉන්න. ඉන්නේ ලංකාවට ආනික ටොප් කටුනේ මුළු විශේෂය නෙමස්පිස් කියන ජීනස් එකට අයිති නෙමස්පිස් කලීමා කියන ගිකෝ ස්පීස් එක තමයි මේ. කඩේ තේ එකක් දීවා. ඇවිල්ලා දැන් කොමත් මීදුමනේ. ලොකු මීදුමකින් අපි වැහිලා ඉන්නේ මේ වටේට මේ. පෙනෙන ඉතින් මෙහෙත් සෑහෙන මීදුමක් තියෙනවා. අපි බලමු. ඉතින් අර ඉන්ටර්න්ස් එක ගාව හිටපු එක්කලා තමයි දැන් පළවෙනියටම ඔයාලට පෙන්වුවේ ආනන් සාමාන්‍යයෙන් ඉන්නවා. ඉස්සරහට ගිහිල්ලා බලමු. තව කවුද හම්බෙන්නේ කියලා. අපි තව ටිකක් රෑ වෙනකන් ඉන්නවා මේ. ඉඳලා බලනවා මේ
මේ ඉන්නේ අපි විවස්ටන් ඇතුලේ. මේ ඔයාලට කන් දුන්නොත් හොඳට ඇහෙයි මේ තියෙන ශබ්ද රටා ටික. කුරුල්ලන්ගේ රැහැයින්ගේ මේ වතුර ගලන් යන සද්ද තියෙනවා. ඉතින් මෙහෙ එනවා නම් ඔයාලා මේ පරිසරය අර ඒ විදියට පොඩ්ඩක් ඉදින්න මම ගොඩක් දැකලා තියෙනවා අපි දැන් සාමාන්‍යයෙන් මෙහෙ එද්දී කට්ටිය කෑ ගහගෙන යනවා සිල්ලු දාගෙන යනවා. ඉතින් එහෙම යන්න එපා. මේ වගේ පරිසරයකට ඇවිල්ලා මේ ෆීලිං එක විඳලා යන්න. මොකද අපිට සිල්ලු දාලා ආතල් ගන්න කොහෙත් පුළුවන් නේ. ඒ වැඩේ මෙහෙ ඇවිල්ලා කරන්නත් එපා. මොකද අනික මේ වගේ පරිසරයකට ඒක ලොකු බාධාවක්. අපි අනිවාර්යෙන් රැක ගන්න ඕනේ. මොකද මේකට දැන් ගොඩක් හානි වෙගෙන යන්නේ මේ පරිසර පද්ධතිය මේ ලංකා පුරා තියෙන. මොකද ලංකාවේ මිනිස්සු කුණු දානවා විකාරයනේ. ඉතින් එහෙම කරන්න එපා. මේ ගොඩක් සංවේදී පරිසරයක්. ඉතින් ඔයාලා ඇවිල්ලා හරි විදියට ඇවිල්ලා යන්න මේ ගේලු කුණු ඔයාලම අරන් යන්න මෙහෙ කොහෙවත් දාන්න එපා. ඉතින් ඇවිල්ලා මේ ලස්සන විදගෙන යන්න. බලන්න මේ සුන්දරත්වය. දුම්බර අංකටුස්සා මෙන්න ඉතින් අපි දැන් මේ ඉන්නවාද කියලා ෂේප් එකේ බලාගෙන යන ගමන් ඉන්නේ පල්ල පැත්තට. අඩු වුණා මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. අපි පේන්නේ නැතුව ඇති දැන් ඔයාලට. ඉතින් ඇත්තටම මේ ඔය ෂේප් එකේ පොඩ්ඩක් බලාගෙන යනවා මේ කවුරු හරි ඉඳීද කියලා බලන්න. සර්පෙක් හරි. දැන් පොඩි ඇලපාර දිනනවා මේකේ පොඩ්ඩක් බලාගෙන යනවා. හරි. මේ ඉන්නේ. මෙතන අත්තේ. ඔන්න තව එක්කෙනෙක් ඉන්නවා. මෙතන ළඟ පාටින්. ඒකද? ඔන්න දැන් අපි පල්ලට ඇවිල්ලා දැන් තාම හොයන ගමන් ඉන්නේ. පේන ඇති ෂේප් එක බලන්න ඕනේ. පේනව නේද? බාධාවක් කරා මේ ඉන්නේ අර ජාතියෙන් කෙනෙක් කියත් හිතාගෙන ඉන්නේ බලන්න. එයා ඇහැලා ඉන්නේ අපේ සතුට බඳනකට. ගලාගෙන යන පොඩි වතුර පාරවල්. සෑහියෝ ගෙම්බෝ හරි අමුතුම ෆීලිං එක. අපි යන රුචිරින්න පැත්තට පොඩ්ඩක්. අපි දැන් රුචිරින්න දිහාට චුට්ටක් යන්න පොඩ්ඩක් ගිහිල්ලා බලමු. කෙනෙක් හම්බුණා. එයාත් හොඳ නිින්දක ඉන්නේ. මම තව එක්කෙනෙක් හම්බුණා. එයාත් ඉන්නේ. ආන්නේ අපි යාගෙන විස්තර ටිකක් ඔයාලට දාන්න ෂේප් එක ඔයාලට බලන්න. මේ ඉන්නේ අර අංකටුස්සගේ චූටි පැටියෙක්. චූටි පැටි කියන පැටියෙක්. බලන්නකෝ එයාලගේ තියෙන විවිධත්වය. ඒත් එක්කෙනෙක් ඉන්නවා.
එතන සම්මානලියක් ඉන්නවා. මේ කැලවට ප්‍රතිවුනේ මේ බලන්න අපිට හම්බෙච්ච එක ඉන්න මෙතන ඉන්නවා කොළ පාටට චූටි කෙනෙක්. මෙයා කැලවට පිටියාගොඩගේ නස්ලුණු කටුස්සා. ඒ කියන්නේ මෙයාගේ ක්‍රෙස්ට්ලස් ලිසර්ඩ් කෙනෙක්. මෙයාගේ උඩ ක්‍රෙස්ට් එක නැහැ. මෙන්න මේ ජූනියර් කෙනෙක්. හරිම ලස්සනයි මේ. මෙයා සෑහෙන පොඩි. ඊට වඩා මෙයා ලොකු වෙනවා සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ක්‍රෙස්ට්ලස් ලිසර්ඩ්ලා ගත්තාම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මේ පෙතියාගොඩයි එක්කෙනා. අනිත් එක්කෙනා ඉන්නවා ක්‍රෙස්ට්ලස් ලිසර්ඩ් කියලා. ලියෝ සෙපාලස්. හම්බුණා මේ මෙන්න මෙතන ඉන්නේ. කොහොම හරි යන්න ඔන්න වෙන්න ලැස්තිද තමයි දැක්කේ. ඉතින් අපි අන්තිමට පීරලා කොහොම හරි හොයාගත්තා. අපේ වාසනාවන්තයා අපේ ඒක මූව හොයන්න සෑහෙන කට්ටක් යනවා. මේ ඉන්නේ කොපෝටිස් දුම්බරා. එහෙම නැත්නම් නකල්ස් පිග්මි ලිසර්ඩ්. ලංකාවේ සිංහල නමින් කියනවා නම් දුම්බර කුරු බෝධිලිම. ඉතින් ලංකාවේ කොපෝටිස් ජීනස් එකේ කොපෝටිස් ජීනස් එකට අයිති වෙනවා විශේෂ දෙකක්. ඒ විශේෂ දෙක එකක් තමයි කොපෝටිස් සෙලෙනිකා, අනිත් එක තමයි කොපෝටිස් දුම්බරා. ඉතින් කොපෝටිස් සෙලෙනිකා ඉන්නේ මධ්‍යම කඳුගල සෙන්ට්‍රල් හිල්ස් වල, ඔය හෝටන් ප්ලේන්ස් වල, සිරිපාද ඔය අගේ ඒ පැත්තේ තමයි කොපෝටිස් සෙලෙනිකා ඉන්නේ. ඒ කොපෝටිස් සෙලෙනිකා ඉන්නේ ශ්‍රී ලංකා කුරු බෝධිලිම. ඒතකොට කොපෝටිස් දුම්බරා මේ දුම්බරට ආවේනික නකල්ස් වලට ආවේනික කටුසු විශේෂය. ඉතින් පොඩ්ඩක් කලබල වුණා අපිට මෙහාට. ඉතින් ආචුට්ටක් කරුණා මේ ලංකාවේ නිය හැමින්ම ස්ලෝම මූවින් තියෙන කටුසු විශේෂයක් සහ මෙයාලට විශේෂයක් තියෙන මෙයාට අත්ෙන් අතට පයින්න පුළුවන්. මෙයා කලබුණා මෙයා අත්ෙන් අතට පයින්නවා. සහ මෙයාලගේ ටේල් එක පින් සයිඩ් ටේල් එක කියන්නේ මෙයාලගේ ටේල් එකෙන් පුළුවන් මෙයාලට මෙයාලා අත්ත මෙයා ඉන්න අත්ත හොඳට මේවා කරගන්න. මේවා හොඳ මේ මෙයා ඔන් බණ්ඩ පොඩක් කලබල වුණා. දැන් අපි ආපහු හින්දා ඔය ස්ලෝම මෙයා කොච්චර මේ වුණත් වේගෙන් යට යන්න බෑ. මේ දුම්බර කුරු බෝධිලිම කොටිස් දුම්බරා කියන කෙනා ලංකාවේ අයුසින් රතුදත්ත පොතරාණු ලෝකේ අයුසින් රතුදත්ත පොතරාණු ක්‍රිටිකල් ඉන්ඩෙක්ස් එක නේද තමයි වර්ග කරලා තියෙන්නේ. ඉතින් සෑහෙන අවදානමක් තියෙනවා වදී යාමට. ඒ හින්දා සංරක්ෂණ වශයෙන් සෑම අවධානයකින් සිටිය යුතු සත්ත්වකාණ්ඩය තමයි මේ කොපෝටිස් දුම්බරා කියන්නේ. ඒ වගේම කොපෝටිස් මෙයාගේ අනිත් ජීනස් එකත් කොපෝටිස් සෙල්නිකා එකත් එන්ඩේන්ජර්ඩ්. ඉතින් මේ කොපෝටිස් ජීනස් එකම සෑහෙන දුරට කන්සර්වේෂන් වලට ගැන හොඳට බලන්න ඕනේ ජීනස් එකක්. ඒ වගේම තමයි මෙයාලගේ ස්කේල්ස් කොරල අන්නිවන්න ඉතිරි කියන්නේ රටාවන්න නැහැ. නමුත් ඒ රටාවන් නැතික මට මාර ලස්සනයි. හරිම යුනික් ඩ්‍රැගන් ලිවින් ඩ්‍රැගන් කෙනෙක් විදිහට තමයි එයාගේ ඒ කොරල පිහිටලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මෙයාලගේ කොල්ල පිහිටීම සහ එයාගේ වර්ණ රටාව අනුව මේ යාලා ඉන්න පරිසර පද්ධතියට සෑහෙන විදිහට අනුවර්තන වෙලා. ඒ කියන්නේ එයාලා ඉන්න තැන ගොඩක් දුරටම අඳුරගන්න අමාරුයි. අපි දවල් කාලේ මෙයාව බැලුවොත් එහෙම අපිටවත් අඳුරගන්න බෑ. ඒක ප්‍රෙඩේටර්ස්ලා එයාගේ විලෝපිකයන්ටවත් අඳුරගන්න බැරි විදිහට සෑහෙන අනුවර්තන වෙලා තමයි ඉන්නේ. අර එයා ඉන්න පරිසර පද්ධතියේ මොස් මොනවද පාසි සහිත ශාකලම තමයි මෙයා ජීවත් වෙන්නේ. ඉතින් මෙයාගේ ප්‍රධාන ආහාර තමයි පොඩි කුඩා කෘමීන් වලට තමයි මෙයා වැඩිපුර ආහාරයට ගන්න.
තව වීඩියෝ අපේ එන්න තියෙනවා. ඉතින් දිගටම ඉන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. එහෙනම් අපි අලුත් ගමනකින් හමු.